කවුරු විරුද්ධ වුණා කාටවත්ම බෑ මාව වාගෙන් ඈත් කරන්න. තාම දන්නේ නැහැ මං ගැන හරියට. එපා ඉෂාර. මං එහෙම වෙන්න දෙන්නේ නැහැ. මට ලං වෙන්න එපා. මිනිස්සුන්ම රිද්දෝ හොඳටම ඇති ඉෂාර. අපි දෙන්න ලං වුණොත් ආපහු මගේ අප්පච්චි ඔයාගේ අම්මයි කී දෙනෙක් න රිද්දන්න වෙනවද මට? දන්නවද? කරපු දේවල් දැනගන්න කලින් ඒ දෙන්නම සෑහෙන්නම කැමැත්තෙන් ඉඳලා තියෙනවා ආයිමයි එකතු වෙනවා දකින්න. ඔයයිමයි කසාද බඳිනවා දකින්න ඒ දෙන්න ගොඩක් හීනමවලා තියෙනවා. කොහොමද ඉෂාර එහෙම වෙන්නේ? ඒක එහෙම තමයි. ඒ හින්දා වෙච්ච දේවල් ගැන දුක් විඳින්න නැතුව ඉස්සරහට මේ හැම දෙයකින්ම ගොඩ එන්නේ කොහොමද කියලා හිතන්න. බය වෙන්න එපා. සප් එකට මං ඉන්නවා.